සෞඛ්‍ය නැති වුණොත් මම හිතන්නේ ජීවත් වෙන්න බෑ. අධ්‍යාපනය ටිකක් අඩු වුණත් ජීවත් වෙන්න පුළුවන්. සෞඛ්‍ය නැති වුණොත් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ සුවපාසල් ව්‍යාපෘතිය මම ඊටාම අගය කරන ව්‍යාපෘතියක් හැටියට ඊටාම කැමැත්තෙන් අපි මේ වැඩසටහනත් එක්ක එකතු වුණා. ඒ අනුව අපි තෝරාගත් ව්‍යාපෘතිය තමයි ගමේ පළතුරු ගුණයි නිරතුරු කියන ව්‍යාපෘතිය. මොකද දැන් අපේ ළමා කාලෙට වැඩිය ගොඩක් වෙනස් දැන් අද දරුවෝ මුහුණ දෙන ළමා විය. ඔවුන්ට අපි ඉස්සර ගමේ අනුභව කරපු පළතුරු විශේෂයෙන්ම ඌණ භාවිත පළතුරු වර්ග මේ දරුවන්ට ආහාර හැටියට ගන්න ලැබෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ශ්‍රේණික ආහාර පාන වලට පුරුදු වෙලා මේ ගමේ පළතුරු ඔවුන්ට මගහැරිලා. ඒ නිසා අපි කල්පනා කරේ මේ පෝෂණීය ගමේ තියෙන නැවුම් පළතුරු දරුවන් අතර ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක් හැටියටත් ඒ නිසා අන්නේ වගේ ඌණ භාවිත පළතුරු ගම් වලින් තෝරාගෙන මේ දරුවන්ට කියලාම ඒව හඳුනාගෙන පාසලට ගෙනල්ලා මේ පළතුරු වැසුරින් විවිධ ආහාර නිෂ්පාදනය කරලා විවිධාකාරයෙන් මේක දරුවන්ට ආකර්ෂණීය ස්වරූපයක් ඇති කරලා ළමයින්ට කන්න හිතෙන විදියට උනන්දුවක් ඇති වෙන විදියට ඒ පළතුරු සකස් කරලා ලබා දීම තමයි අපි කටයුතු කරන්නේ. ගොඩක් වෙලාවට ළමයි ওই ගුණදායක පළතුරු එහෙම අඳුරන්නේ නැහැ. ඒ වුණාට අපේ හොස්ටලේ ළමයි නම් දැන් ඒව අඳුරනවා. හැම සතියකට දවසක්ම මේ පළතුරු පොළ පැවැත්වෙනවා. ගොඩක් ළමයි කන්න කැමති අයිස්ක්‍රීම්, පොප්සිකල් වගේ දේවල්නේ. ඒ නිසා ඉතින් අපේ විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරුන් හැමදෙනාම කටයුතු කරලා තියෙනවා. ඒ වගේ දේවල් පළතුරු වලින් හදන්න. ඒ වගේම හැමදේම පළතුරු වල ඉතින් අපේ තියෙන්නේ සිකුරාදා වගේ තමයි. හැම ළමයෙක්ම එදා වෙනකන් ඉන්නේ හරි ආසාවෙන්. මෙම ව්‍යාපෘතියේදී පළතුරු සාමාන්‍ය පොලක් විදිහට සාම්ප්‍රදායිකව තියනවාට අමතරව අපි පළතුරු විවිධාංගීකරණයට ලක් කරනවා. උදාහරණයක් වශයෙන් පළතුරු පොප්සිකල්, පළතුරු ජෑම්, පළතුරු කෙබාබ්, තව සලාද වර්ග, පළතුරු බීම වගේ විවිධාංගීකරණයට ලක් කරා. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ දරුවන්ට මේ වැඩසටහන සම්බන්ධයෙන් තියෙන උනන්දුව වැඩි කරවන්න. එතකොට මේ වගේ ගොඩාක් ප්‍රතිඵල තියෙන ව්‍යාපෘතියක් අපි ඉදිරියටත් අපේ පාසලේම තියෙන මේ පළතුරු වගාව වැඩි දියුණු කරලා තව ඉදිරියට සංවර්ධනය කරලා පළතුරු පොළ තවත් නිර්මාණාත්මකව ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.